මාල්නි පොන්සේකා නමින් ඉපදිලා ශ්‍රී ලංකාව තුළ අවුරුදු 79 කාලයක් ජීවත් වීම තුළ ඇය ඇගේ නමට අලංකාරයක් එක් කරගත්තා නේද? මොනවද ඇය එක් කරගත්ත අලංකාර? නිලි රෙජින, දේශීය අභිමානය. ඉතින් ඇගේ මරණය සම්බන්ධයෙන් ගැටලු මතුවලා තිබෙනවද? ඇය මිය ගිය ආකාරය, ඇය ජීවත් වුණු ආකාරය, මේ වගේ මොනවා හරි යම් ගැටලු මතුවලා තිබෙනවද? ඒ සඳහා කවුරු හරි මාල්නි පොන්සේකාගේ අභාවය යම් ගැටලු සහගතයි කියලා ඉදිරිපත් කරලා තිබෙනවද? පවුලේ කෙනෙක් හරි, මොකද ඇගේ පවුලේ සහෝදර සහෝදරයන් 11 දෙනෙක් නෑ, කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ ඇගේ අභාවය සැකයි කියලා. කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ. එහෙනම් කවුද කියන්නේ අභාවය සැකයි කියලා? කවුරුත් කියන්නේ නැහැ. එහෙනම් ඒ පිළිබඳව කවුරුත් කලබල විය යුතු වන්නේ නැහැ. කවුරුත් ඒක ගැන කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කවුරුත් ඒක ගැන කල්පනා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබටත් මාල්නි පොන්සේකා ගැන අධ්‍යයනය කරන්න ඕන නම් ශ්‍රී ලංකාවට කරන ලද සේවය සිනමාවට මේක සේවයක් වශයෙන් සලකන්නේ. තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරගෙන ගියත් ඒ තුල ශ්‍රී ලංකාව කියන නාමය යම් ඉහළ තලයකට එන්න, සිනමාව පිළිබඳව කතා කිරීමේදී යම් ස්ථාවර තලයකට එන්නට ඇගේ රංගපෑම් උපයෝගී වෙලා තියෙනවා. මේක දක්ෂතාවයක්. හැමෝටම රංගපෑම කරන්නට බෑ. ඒ වගේම රංගපෑම කරන රූප සම්පත්තිය අතින් ඉහළ තැනක හිටපු මාල්නි පොන්සේකා වගේ කෙනෙකුට ඒ හැම දෙයක්ම පිළිහිටලා තිබුණා. රූප සම්පත්තිය, ඒ වගේම හැකියාව, මේ සියලු දේවල් එක්තැන් වුණු තැන තමයි අය දක්ෂ නිලියක් බවට, කවුරුත් අගය කරන නිලියක් බවට පත් වුණේ. ඒ ගමන ඔබටත් යන්න අවශ්‍ය නම් ඔබේ දක්ෂතාවය, හැකියාව, මේ සියලු දේ තිබිය යුතුයි. ඒ සියලු දේ තිබුණොත් ඔබටත් පුළුවන් මාල්නි පොන්සේකා මහත්මිය වගේ හොඳ ගමනක් යන්න. ඒ නිසා එක එක බහූත කියවන්න නැතුව ඒ සැකයි කී කියා ඉන්නේ නැතුව මාල්නි පොන්සේකාගේ ජීවිතයෙන් ගන්න තියෙන ආදර්ශය ගන්නවා. එච්චරයි අපි කියන්නේ.